ගේම් ගහලා සල්ලි හොයන්න ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ පාරිපුල්ස් account එකක් අනිවාර්යෙන් ඔයා හදා ගන්න ඕන. ඉතින් ඔයාලට ඒකට කරන්න තියෙන්නේ අපි WhatsApp group එකට මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ අපේ පාරිපුල්ස් register වෙන්න ඕන කරන link එකයි promo code එකයි අපේ WhatsApp group එකට ලබා දීලා තියෙනවා. මෙන්න මේ link එක උඩ touch කරගත්තට පස්සේ ඔයා පාරිපුල්ස් website එකට අරගෙන යනවා. ඔයා සාමාන්‍ය උදාහරණයක් විදිහට හිතන්න ඔයාලට යන්න දෙන්නේ නැත්නම් මේ link එකෙන් ඔයා කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට Google එකට අවිලවලා පාරිපුල්ස් කියලා search කරගත්තට පස්සේ මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවා link එක. ඉතින් මේ link එක උඩ touch කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාගේ web browser එක select කරගන්න එනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට පාරිපුල්ස් වෙබ්සයිට් එක ඇතුළට තමයි ඔයා අරගෙන යන්නේ. ඉතින් මෙන්න මෙතනින් ඔයාලට මෙන්න මෙතන ඇතුළට අරගෙන ගියාට පස්සේ ඔයාලට මෙතනින් පල්ලෙහෙන් බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන install කියලා බටන් එකක්. ඉතින් මෙන්න මේක උඩ touch කර ගන්නවා. touch කරගත්තට පස්සේ ඔයාගේ mobile phone එකට පාරිපුල්ස් app එක download කර ගන්න පුළුවන්. මෙතන තියෙන download again කියලා එකක්. ඉතින් ඒක උඩ අනිවාර්යෙන් touch කර ගන්න. ඉතින් touch කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට පාරිපුල්ස් app එක ඔයාගේ mobile phone එකට download වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙතනින් back වෙලා ආයෙ ඔයාගේ බලන්න phone එක download වෙලාද කියලා. ඉතින් මගේ නම් phone එකට මේ වෙනකොටත් පාරිපුල්ස් app එක download වෙලා ඉවරයි. ඉතින් ඊට පස්සේ පාරිපුල්ස් app එක උඩ touch කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයා මෙන්න මේ විදිහට තමයි පාරිපුල්ස් app එක ඇතුළට ඔයා අරගෙන යන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙතනින් කරන්න තියෙන්නේ පාරිපුල්ස් site එකේ එහෙම නැත්නම් පාරිපුල්ස් site එකෙන් app එක download කරගත්තට පස්සේ ඔයා app එකේ හරියටම account එකක් හදා ගන්න ඕන. ඉතින් මෙතන උඩ තියෙන registration කියන එක උඩ touch කරගත්තට පස්සේ මෙතන තියෙනවා click කියලා එකක්. one click කියන එක උඩ touch කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා සාමාන්‍ය ලංකාවේ ඉන්න කෙනෙක් නම් country එක විදිහට ශ්‍රී ලංකාව කියලා තියෙන්න ඕන. ඊට පස්සේ එතන තියෙන currency කියලා. currency එකට අනිවාර්යෙන් තියෙන්න ඕන ශ්‍රී ලංකන් රුපිය කියලා. ඉතින් ඊට පස්සේ තියෙනවා මෙතන date of birth කියන date of birth කියන එකට ඔයාගේ උපන්දිනය දෙන්න ඕන. ඔයා සාමාන්‍ය වයස අවුරුදු 18ට අඩු කෙනෙක් නම් ඔයා වැඩිහිටි කෙනෙක්ගේ details දාලා account එක හදා ගන්න. ඉතින් ඔයාලට මම මුලදී කියවනේ promo code එක අනිවාර්යෙන් ඇතුළත් කරගන්න කියලා. promo code එක ඇතුළත් කරගන්න කියලා කියන්නේ ඔයා දාන සාලි අනිවාර්යෙන් double කරගන්න පුළුවන්. රුපියල් 50000ක් වෙනකම් bonus දීමන ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් මෙන්න මේ විදිහට ඔයා WhatsApp group එකට ඇවිල්ලා අපේ promo code එක අනිවාර්යෙන් copy කරගන්න. මෙන්න මේ විදිහට ඔයා මේ promo code එක මෙන්න මෙතනට paste කරගන්න ඕන. copy කරගත්තට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් JDU කෙනෙක් කැපිටල් ලකුණෙන් දාලා තියෙනවා. අනිවාර්යෙන් ඊට පස්සේ 777. ඒ කියන්නේ 7 ඉලක්කම් 3ක් තියෙනවා. ඒ 7 ඉලක්කම් 3ත් හරියටම දුන්නා නම් JDU කෙනෙක් කැපිටල් ලකුණෙන් දීලා ඉවරලා 7 ඉලක්කම් 3 දුන්නාට පස්සේ පල්ලෙහෙන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ටික් 3ක් තියෙනවා. ඉතින් පල්ලෙහා ටික් 3 දාලා ඉවරලා registration කියන එකක් තියෙනවා. register කියලා එකක්. ඒක click කරගන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට verification එකක් එනවා හරියටම කරගන්න. ඉතින් ඔයා මේ verification එක හරියට කරගන්න ඕනවා. සාමාන්‍ය මේ verification එක දෙපාරක් තුන් පාරක් fail වුණොත් ඔයාලට හරියට verification එක කරගන්න දෙන්නේ නැතුව යනවා. මෙන්න මේ විදිහට verification එක ආවට පස්සේ ඔයා හරියටම කරගන්න. මෙතනින් මට වෙලා තියෙන්නේ පාර පායන ස්ථාන ටිකක් අනිවාර්යෙන් මාක් කරන්න. මෙන්න මේ විදිහට මාක් කරන්න. ඊට පස්සේ මෙතන තියෙන පල්ලෙහින් verify කියලා එකක්. ඉතින් මෙතන verify කියන එක උඩ මෙන්න මේ විදිහට touch කරගන්න ඕන. ඉතින් ඊට පස්සේ ඔයා මෙන්න මේ විදිහට verification එක successful වෙනවා. successful වුණාට පස්සේ ඔයාට ඔයාගේ username එක සහ password එක බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයා අනිවාර්යෙන් මෙන්න මේක screenshot එකක් ගහ ගන්න ඕනේ. screenshot එකක් ගහ ගන්න මෙන්න මේ විදිහට screenshot එකක් ගහගත්තට පස්සේ මෙතන තියෙන next කියලා බටන් එකක්. next කියන බටන් එක උඩ touch කරගන්න මෙන්න මේ විදිහට. ඉතින් ඒක උඩ touch කරලා පස්සේ ඔයා මෙන්න මේ විදිහට නිකම් account එක හැදලා දෙන්නටමත් ඉවරයි. ඉතින් දැන් ඔයාලට කරන්න තියෙන්නේ next කියන බටන් එක උඩ touch කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට load වෙනවා. ඉතින් මෙතන escape කියන එක දෙන්න ඕන. escape කියන එක දෙන්න ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතන තියෙන menu කියලා එකක්. ඉතින් මෙතන menu කියන එක උඩ touch කරගන්න. ඔයාලට මම කියලා දෙන විදිහට ඔයා අනිවාර්යෙන් personal details ටික අනිවාර්යෙන් fill කරගන්න ඕන. ඉතින් ඊට පස්සේ මෙතන තියෙන enter details කියලා. ඉතින් මෙතන enter details කියන එක උඩ touch කරගත්තට පස්සේ මෙතන තියෙනවා surname කියලා. surname කියලා කියන්නේ ඔයාගේ වාසිකමේ තේරුම සාමාන්‍ය උදාහරණයක් විදිහට වාසිකමේ තේරුම දුන්නාට පස්සේ දැන් දෙන first name කියලා. ඉතින් first name එකට ඔයාගේ නමේ මුල් කොටස දීලා ඉවරලා if any කියන එකට ඒ කියන්නේ තුන්වෙනි option එකට දෙන්න ඕන ඔයාගේ නමේ අග කොටසක් හෝ මැද කොටසයි. ඉතින් ඊට පස්සේ place of birth කියන එකට ඔයා කොහොමද ඉපදුනේ කියලා කියනවා. ඉපදුන නගර දෙන්න ඕන. ඉතින් ඊට පස්සේ ඔතන බලා ගන්න බලන්න residence කියන එක යටතේ මෙතන ඔයාගේ රින්ගින් එක කියන්නේ ඔයාගේ පළාත අනිවාර්යෙන් ඔයා වයඹ පළාතේ නම් north western province කියන එක තමයි දෙන්න ඕන. ඉතින් ඔයා ඊට පස්සේ city කියලා එකක් තියෙනවා. city කියන්නේ ඔයා සාමාන්‍යයෙන් ඔයා ළඟදීම town එක දෙන්න ඒකට අවුලක් නැහැ. ඉතින් ඊට පස්සේ මෙතන තියෙනවා residence address කියලා. ඉතින් ඔයා ඒකට ඔයාගේ address එක අනිවාර්යෙන් දෙන්න ඕන. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් ඉන්නේ පල්ලෙහෙන් තියෙනවා ID document කියලා. ඉතින් ඒ කියන්නේ identity type කියලා තියෙනවා. ඒ කියන්නේ document type කියන එක යටතේ ඔයාට කැමති එකක් මෙතන select කර ගන්න පුළුවන්. සාමාන්‍ය මම මෙතන දෙන්නේ document කියන එක අනිවාර්යෙන් ඔයාලා select කරගත්තට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් වෙන්නේ if have ඒ කියන්නේ serious if have කියන එකට ඔයා අනිවාර්යෙන් SLG කියලා දෙන්න ඕන. SLG කියලා ඇතුළත් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට SLG කියලා කැබ්ලා කරුවන් ඇතුළත් කර ගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා document number කියලා. ඒ කියන්නේ ඔයාගේ ID number එක අනිවාර්යෙන් ඇතුළත් කර ගන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට ID number එක ඇතුළත් කර ගන්න. ඉතින් ඇතුළත් කරලා පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ ID එක කවදාද issue වුනේ කියලා. ඒ කියන්නේ කවදාද නිකුත් කරලා තියෙන කියලා දෙනවා date of කියලා එකක් තියෙනවා issue date කියලා එකක් තියෙන. එන්න ඒක දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ ඔයා සාමාන්‍ය වයස අවුරුදු 18ට අඩු කෙනෙක් නම් අනිවාර්යෙන් වැඩිහිටි කෙනෙක්ගේ identity එකක් දීලා account එක හදාගන්න.
මේ ඊට පස්සේ මෙතන තියෙනවා issued by කියලා තියෙනවා. ඉතින් ඒකට ඔයා ශ්‍රී ලංකන් ගවර්න්මන්ට් කියලා මෙන්න මේ විදිහට ඇතුළත් කරගන්න. ශ්‍රී ලංකන් කියන එකේ ශ්‍රී කියන එක එක කෑල්ලක්, ලංකන් කියන එක එක කෑල්ලක්, ගවර්න්මන්ට් කියන එක එක කෑල්ලක් එන්න මේ විදිහට කෑලි තුනක් කොටස් වශයෙන් මෙන්න විදිහට දිනුවාට පස්සේ save කියන බටන් එක උඩ ටච් කර ගන්න ඕනේ. මේ විදිහට save කියන බටන් එක උඩ ටච් කරගත්ත පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ හරියටම account එක හැදුවා කියලා ඔයාලට එනවා. ඉතින් නැවතත් මෙන්න මෙතන save කියන එක උඩ ටච් කර ගන්න. ටච් කරගත්ත පස්සේ ඔයා මෙතන okay කියන බටන් එක උඩ ටච් කරගන්න. මෙන්න මේ විදිහට ඊට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් වෙන්නේ user name කියලා එකක් තියෙනවා. ඉතින් ඒකට ඉදිරියෙන් තියෙනවා add කියලා එකක්. ඉතින් මේ add කියන එක උඩ මෙන්න මෙතන ටච් කරගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා user name කියලා. ඉතින් මේකට ඔයාගේ නම කොටසක් දීලා ඉවරලා ඉලක්කම් තුනක් අනිවාර්යෙන් ඇතුළත් කරගන්න වෙනවා. ඊට පස්සේ පල්ලෙහා තියෙන save කියන බටන් එක උඩ ටච් කරලා පස්සේ මෙතන විතර okay කියලා එකක් එනවා. ඉතින් මේ okay කියන එක උඩ ටච් කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් වෙන්නේ email කියලා එකක් තියෙනවා. ඉතින් මේ email කෙනෙක් ඉදිරියෙන් තියෙනවා link කියලා එකක්. මේ link කෙනෙක් උඩ ටච් කර ගන්න ඕන. ටච් කරලා පස්සේ මෙතන තියෙනවා enter your email address කියලා. අනිවාර්යෙන් මේකට වගේ email address එකක් ඇතුළත් කරගත්තට පස්සේ මෙතන තියෙනවා link කියලා එකක් පල්ලෙහෙන් පේවට බලා ගන්න පුළුවන්. එන්නේ ඒක උඩ ටච් කරගත්තට පස්සේ email address එකට code එකක් එනවා. ඉතින් ඒ code එක දීලා confirm කරගන්න තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලා මෙතනින් කරන්න තියෙන්නේ මෙතන තියෙනවා security icon එක. security settings icon එක උඩ මෙන්න මෙතන ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන් security settings එකට නැවතත් එකක් තියෙනවා. ඉතින් ඒක උඩ ටච් කරගන්න ඕන. ටච් කරගත්තට පස්සේ ඔයා මෙන්න මේ විදිහට page එකට තමයි අරගෙන එන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන් security question කියලා එකක් තියෙනවා. ඉතින් ඒක උඩ ටච් කරගන්න එක ටච් කරලා පස්සේ මෙතනින් මම බලන්න select question කියලා එකක් තියෙනවා. ඉතින් ඒක දීලිවල ඔයාලට කැමති එකක් දෙන්න පුළුවන්. මම සාමාන්‍ය මෙතන තියෙනවා mother's first name කියලා. ඉතින් මම මෙන්න මේක දීලිවල answer to your question එකට ඔයාගේ උත්තරේ දෙන්න ඕන. ඒක උත්තරේ දුන්නාට පස්සේ මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ save කියලා එකක් තියෙනවා. ඉතින් මෙතන තියෙන save කියන එක අනිවාර්යෙන් දෙන්න ඕන. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ඒක හරියටම කොළ පාටින් අර ටික එකක් වටනා. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙතනින් කියලා තියෙන්නේ personal details ටික මම ඔයාලට කලින් කියලා දුන්න විදිහට personal details ටික හරියටම fill කරගත්තට පස්සේ ඔයාලට එන්නේ එකටත් කොළ පාටින් ටික එක වැටෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් ඉන්නේ prevent login via email එකක් තියෙනවා. ඒකට ඉදිරියෙන් තියෙන ටික එක අනිවාර්යෙන් දාගන්න. ටික එක දාගත්තට පස්සේ දැන් ඔයා account එක හරියටම හදලා ඉවරයි. ඔයාලට මම දැන් හරියටම කියලා දෙන්නම් කොහොමද අපි හරියටම පාරිපුල්ස් එකට සල්ලි දාගන්න කියලා. ඉතින් ඔයාලට මෙතනින් පල්ලෙහෙන් බලා ගන්න පුළුවන් menu කියලා බටන් එකක් තියෙනවා. ඉතින් ඒක උඩ ටච් කරගත්තට පස්සේ මෙතන තියෙනවා කළු පාටින් ඔයාලට plus icon එකත් එක්ක deposit කියලා එකක් තියෙනවා. ඉතින් deposit කියන එක උඩ ටච් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට සල්ලි දාගන්න bank transfer, ඒ කියන්නේ iPay, UPay, People's Bank, BOC හැම දෙයක්ම මෙතනින් පෙන්නනවා. ඉතින් මම නම් ඒවා recommend කරන්නේ නැහැ. ඉතින් ඔයාලට සල්ලි දැම්මට පස්සේ ගොඩක් වෙලාවට සල්ලි වැටෙන්නේ නැති වෙන chance එක ගොඩක්ම වැඩි. ඉතින් ඒකට ඔයා පුළුවන් නම් අනිවාර්යයෙන්ම cryptocurrency, ඒ කියන්නේ Binance, Bybit වගේ exchange එකක් හරහා සල්ලි දාගන්න බලන්න. ඉතින් ගොඩක් කට්ටියට ඒ වගේ exchange method නැති හින්දා ඔයාලට කරන්න තියෙන්නේ වම් පැත්තෙන් අපි දාලා තියෙන අපේ ශ්‍රී ලංකාවේ රුපියල් දාලා ඉවරලා ඔයාගේ මෙන්න මේකටම සල්ලි දාගන්න පුළුවන් වෙන cash surgeon ගේ number එක ඔයායකට WhatsApp message එකක් දාලා ඉවරලා එයාගේ bank details වලට සල්ලි දැම්මට පස්සේ අනිවාර්යෙන් ඔයාගේ deposit ID එක දාන්න. ඉතින් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් මෙතන account කියලා එකක් තියෙනවා. ඉතින් ඒකට ඉදිරියෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ ID එක තියෙන්නේ 1541 එක කියලා. ඉතින් ඔයාගේ ID එක අනිවාර්යෙන් ඔයාලට දාන්න. ඉතින් දැම්මට පස්සේ ඔයාලට විනාඩියක් ඇතුළත ඔයාගේ පාරිපුල්ස් account එකට සල්ලි ටික දාලා දෙනවා. ඒ වගේම තමයි ඔයාලට මෙහා හරහා ඔයා හොයන සල්ලි bank account එකට withdraw කරගන්නත් පුළුවන්. ඒකට කියලා දුන්න විදිහට ඔයා හරියටම personal details ටික අනිවාර්යෙන් fill කරන්න. ඒ කියන්නේ ඔයාගේ සාමාන්‍ය personal details කියලා ඔයාලට කියන්නේ ID number එක, ඔයාගේ නම, ඒ වගේම තමයි ඔයාගේ personal details අනිවාර්යෙන් ඒ ටික දෙන්න. ඒ වගේම තමයි ඔයා Gmail account එක Gmail එක අනිවාර්යෙන් add කරන්න මේ account එක හදාගද්දි. එහෙම නැති වුණොත් ඔයා දාන සල්ලි මෙන්න මේ පාරිපුල්ස් account එකට වැටෙන්නේ නැතුව යනවා. මේ අපි දැන් කියලා දෙන විදිහට ඔයාලා account එක හදලා වැඩ පටන් ගන්න මොකක් හරි ගැටලුවක් තිබ්බොත් අපේ WhatsApp group එකේ WhatsApp message දාන number එකට WhatsApp message එකක් දාලා ඔයාලා ඒක නිරාකරණය කරගන්න.